පාසල නමින් 1979 වර්ෂයේදී ආරම්භ වූ මෙම ආයතනය 1998 වර්ෂයේදී විශේෂ පාර්ලිමේන්තු පනතක් මගින් ජාතික ක්‍රීඩා විද්‍යායතනය ලෙස ස්ථාපිත කරන ලදී. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අධ්‍යාපනයේ ප්‍රමුඛ ආයතනයක් වෙමින් ක්‍රීඩාවේ උන්නතයේ උදෙසා ප්‍රබල දායකත්වයක් ලබා දෙමින් ක්‍රීඩා දැනුම සමාජගත කිරීමේ කාර්යය ජාතික ක්‍රීඩා විද්‍යායතනය විසින් ඉටු කරනු ලබයි. ජාතික සහ ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ ළඟා කර ගැනීමට දැනුම ආකල්ප හා කුසලතා සංවර්ධනය කිරීම යාවත් කාලීන කිරීම මෙන්ම ක්‍රීඩාවේ විවිධ ස්තරයන්ගේ මානව සම්පත් සංවර්ධනය කරමින් ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම ක්‍රියාශීලී දිවිපෙවතක් උරුම කර දීමට ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ කෙටිකාලීන සහ දිගුකාලීන උපාය මාර්ග සහ සැලසුම් තුලින් අරමුණු කෙරේ. ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා අධ්‍යාපනය ලබා දෙන ප්‍රමුඛතම ආයතන ලෙස ජාතික ක්‍රීඩා විද්‍යායතනය හඳුන්වා දිය හැකිය. මෙහි ඇති වටිනාකම තමයි ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ 1973 අංක 25 දරණ පනත යටතේ නීතිමය රාමුවක් තුළ මෙම ආයතනය පිහිටුවා තිබීම. මෙහි ප්‍රවර්ධනයක් ලෙස ක්‍රීඩා පුහුණුකරුවන්, ක්‍රීඩා නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා ගුරුවරුන් සහ ත්‍රිවිධ හමුදාවල සිටින ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවන් ඒ වගේම ජාතික මට්ටමේ ක්‍රීඩිකාවන් ක්‍රීඩා හැර ගිය පසු පුහුණුකරුවෙක් වීම සහ පරිපාලකයෙක් වීම සඳහා අප ආයතනයේ ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාව, ක්‍රීඩා උසස් පාඨමාලාව සහ විවිධ පාඨමාලාව හදාරීම සඳහා ඔවුන් මෙම ආයතනයට පහසුකම් සපයා තියෙනවා. කළමනාකරන කාර්යයන් ගැන කතා කරමු. ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා දැනුම බෙදා හැරීමේ කේන්ද්‍රස්ථානයේ ලෙස කටයුතු කරන මෙම ආයතනය විසින් වාර්ෂිකව පාඨමාලා සහ පුහුණු වැඩසටහන් රැසක් පවත්වනු ලබන අතර ඒ තුළ ජාතික වෘත්තීය සුදුසුකම් සහිත දිගුකාලීන පාඨමාලා මෙන්ම පළාත් හා දිස්ත්‍රික් මට්ටම දක්වා ක්‍රීඩා දැනුම විතැන් කිරීම සඳහා පවත්වන කෙටිකාලීන පුහුණු පාඨමාලා වැඩමුළුද අන්තර්ගත වේ. ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ හදවත බඳු වූ ඩිප්ලෝමා පාඨමාලාව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩිකාවන් සහ ක්‍රීඩා නිලධාරීන් 2600ක පමණ නිලධාරී පිරිසක් බිහි කර තියෙනවා. ඒ වගේම අධ්‍යක්ෂතුමාගේ මඟ පෙන්වීම යටතේ අපි විශාල ජයග්‍රහණ රාශියක් මේ ඩිප්ලෝමා පාඨමාලාව ඔස්සේ අපි ලබාගෙන තියෙනවා. එයින් එකක් තමයි NVQ5 කියන තත්ත්ව සහතිකය. අප ආයතනයේ මගින් පවත්වන ලබන පුහුණුකරු උසස් පාඨමාලාව වසරක පූර්ණ කාලීන උසස් ඩිප්ලෝමා පාඨමාලාවක්. මේ පාඨමාලාව තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසම් සභාව NVQ6 ප්‍රතිතනය ලබා තිබෙනවා. මේ පාඨමාලාව සඳහා ඇතුළත් වීමට සුදුසුකම් වන්නේ ක්‍රීඩා ඩිප්ලෝමාවක් සමත් වූ පුහුණුකරුවන්. මෙහිදී අපි දේශීය ඒ වගේම විදේශීය සම්ප්‍රදායකයන් මේ පාඨමාලාවේ දේශකවරුන් ලෙස කටයුතු කරනවා. දක්ෂ ක්‍රීඩිකාවන් පිරිසක් බිහි කිරීම සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික දැනුම, ක්‍රීඩා විද්‍යාත්මක පසුබිම, ක්‍රීඩා පර්යේෂණ පිළිබඳ අවබෝධය, ඒ වගේම පුළුල් ප්‍රායෝගික අත්දැකීම් සම්භාරයක් මේ පුහුණුකරුවන්ට ලබා දීම තමයි අපේ මේ පාඨමාලාවේ අරමුණ වෙන්නේ. ජාතික ක්‍රීඩා විද්‍යායතනය පුරාඩ සීවසකට ආසන්න කාල සීමාවක් ඔස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ශාස්ත්‍රය දැන් ඉන්න මට්ටමින් ඉහළ දැමීම සඳහා පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනය කිරීමට සහ යාවත්කාලින කිරීමට විශාල කාර්යභාරයක් සිදු කරනවා. ක්‍රීඩා අධ්‍යාපනයේ මහගෙදර නමින් තමයි ජාතික ක්‍රීඩා විද්‍යායතනය හඳුන්වන්නේ. ඒතකොට මේ වන විට ජාතික ක්‍රීඩා විද්‍යායතනය විදියට අප මේ ශ්‍රී ලංකාව තුළ ඉන්න පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා ලෝකයේ මේ වන විට සොයාගෙන තියෙන නව දැනුම් පද්ධති ශ්‍රී ලංකාව තුළට ගෙනවිල්ලා ඒ දැනුම පුහුණුකරුවන් වෙත බෙදා හරිමින් සිටිනවා. ක්‍රීඩා දැනුම වඩාත් සඵලදායීව අභ්‍යාසලාභීන් වෙත ලබා දීම සඳහා ක්‍රීඩාව හා සම්බන්ධ ග්‍රන්ථ රාශියකින් සමන්විත ක්‍රීඩා පුස්තකාලයක්, ව්‍යායාම් ශාලා, ගෘහස්ත ක්‍රීඩාගාරයක්, නවීන පහසුකම් වලින් සමන්විත දේශන ශාලා සහ පරිගණක විද්‍යාගාරයක් ජාතික ක්‍රීඩා විද්‍යායතනය සතු වේ. වර්තමානය වෙන විට මෙම ආයතනය වෘත්තීය මට්ටමේ සුදුසුකම් සපුරාගෙන NVQ4, NVQ5, NVQ6 තත්ත්වයන් ලබාගෙන තියෙනවා. ඒ යටතේ විශේෂයෙන්ම ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාව, ක්‍රීඩා උසස් පාඨමාලාව සහ ශාරීරික යෝග්‍යතා පුහුණු පාඨමාලාව ප්‍රධාන වශයෙන් හඳුන්වා දිය හැකියි. අපේ වර්තමාන අරමුණ තමයි මේ ආයතනය NVQ7 මට්ටම කරා ළඟා කරගෙන
ක්‍රීඩා වෘත්තිකයන් සඳහා උපාධි මට්ටමේ ක්‍රීඩා පාඨමාලාව හැදෑරීම සඳහා ක්‍රීඩා විද්‍යායතනයේ දොරගුල් විවර කිරීම සඳහා උත්සාහ කරමින් පවතින බව මේ අවස්ථාවේදී මට පෙන්වා දිය හැකියි. ක්‍රීඩා දැනුමින් පරිපූර්ණ පුහුණුකරුවෙකු ලෙස දෙස් විදෙස් රැකියාව වෙත යොමුවීමට මෙම ආයතනයෙන් ලබාගන්නා දැනුම මහත් පිටුවහලක් වේ. වසර 12ක කාලයක් ජාතික විසිකිරීමේ ශූරය වශයෙන් කටයුතු කරා. අනතුරුව තමයි මම 2005-2006 වසරේදී ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ ඩිප්ලෝමා පාඨමාලා හදාරන්නේ. ඒ වගේම පෝෂණ වේදය, මානසිකත්වය ඒ සෑම දෙයක්ම ඇතුළත්ව තමයි අපිට ක්‍රීඩා විසව් 13ක සියලු දෙම උගන්වන්නේ. ඒ වගේ මට පුළුවන් වුණා ඔලිම්පික් මට්ටමට ක්‍රීඩකයෙක් සුමේද රණසිංහ ක්‍රීඩකයාත් දිල්හානි ලේකම්බි ක්‍රීඩිකාවත් ගෙනියන්න. තවද පැරා ඔලිම්පික් ක්‍රීඩාවේ පැරා ඔලිම්පික් ක්‍රීඩකයන් 3 දෙනෙක් මට පුළුවන් වුණා පැරා ඔලිම්පික් මෙඩල් ලෝකල රත්තරන් පදක්කමකුත් සිල්ල පදක්කමක් සහ 10 වෙනි ස්ථානයට ක්‍රීඩකයන් 3 දෙනෙක් දිනේෂ් ප්‍රියන්ත හේරත් ලෝක වාර්තාවක් සමගින් රම් පදක්කම දිනනවා. ඒ වගේම සමිත දුලාන් රිදී පදක්කම දිනනවා. ඒ වගේ මට ක්‍රීඩකයෝ ලෝක මට්ටමට ගෙනියන්න පුළුවන් වුණේ මේ ක්‍රීඩා විද්‍යායතනයේ ලැබූ පන්නරයත් එක්ක. මාහට ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ වසරක ක්‍රීඩා පුහුණුව ලබා ගන්න අවස්ථාව උදා වුණා. ඒ වගේම මේ බරයිසලීමේ ක්‍රීඩාවට අදාළ අධීර 1 අධීර 2 පුහුණු පාඨමාලා හදාරන්න අවස්ථාව හිමි වුණා. ඒ ඔස්සේ ලබාගත් දැනුම තුළින් මම ශ්‍රී ලංකාවට දකුණු ආසියානු ක්‍රීඩාවල, ආසියානු ක්‍රීඩාවල, පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවල ලෝක ශූරතා බරයිසලීමේ තරඟවලින් ජයග්‍රහණය කරන ක්‍රීඩකයන් රැසක්ම බිහි කරන්න අවස්ථාව හිමි වුණා. ලෝකේ නවවන ස්ථානය ලෝක ශ්‍රේණිගත කිරීම වලින් ලබා ගන්න පුළුවන් වුණු YDI කුමාර ක්‍රීඩකයා බිහි කරන්න අවස්ථාව හමු වුණා. ඉදිරියේදී පැවැත්වෙන තරඟ වලින් ශ්‍රී ලංකාව වෙනුවෙන් උපරිම දක්ෂතා බිහි වුණු ක්‍රීඩකයන් රැසක් බිහි කරන්න මම ඒ ඔස්සේ මේ ආයතන ලබාගත් දැනුම තුලින් බලාපොරොත්තු වෙනවා. කීර්තිමත් ඉතිහාසයක් සහිත ජාතික ක්‍රීඩා විද්‍යායතනය වර්තමානයේදී මෙන්ම අනාගතයේදීද ක්‍රීඩා දැනුමින් ශ්‍රී ලංකාව සවිබල ගැන්වීමට ඉහළ දායකත්වයක් සපයනු ඇත. මෙවන් අභිමානවත් ආයතනයක් සමග එක්ව දැනුම ලබා ගනිමින් ශ්‍රී ලංකා මාතාව ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට උනන්දු වන ඔබට සුභාශිංසන එක් කරන්නේ.